සිංහල දෙමළ අලුත් අවුරුද්ද පිළිගන්න අප්‍රේල් මාසේ ලංකාවේ අපි හැමෝම පෙර සූදානම් වෙනවා. ලංකාවේ ඉදිනම් එරබදු මල් පිපෙන හැටි දකිනවා, කොහා කෑ ගහන හැටි ඇහෙනවා. ඒ වුණාට පිට රටවල් වල ඉන්න අපිට ඒ වගේ සද්දවත් එරබදු මල් පිපෙන්නවත් නැහැ. ඒ වෙනුවට අපි දකින්නේ අපේ ගේ ඉස්සරහා ලස්සනට හැඩවෙන චෙරි බ්ලොසම් ගහ. ඒක අවුරුද්ද පිළිගන්න අතුරු සිතුරු නැතුව මල් වලින් පිරෙනවා. ඉතින් හැමදාම වගේ දරුවෝ ටික මේ සැරෙත් මහගෙදර අවුරුද්ද ගන්න ඉස්සලාම සැරසුණා. ඒකට පුංචි ශ්‍රමදානයකින් වත්තත් මුළු ගේත් ආයෙත් සුද්ධ පවිත්‍ර කරා. ලංකාවේ අපිත් ඒකනි කරන්නේ අවුරුද්ද එනකොට ගෙවල් අලුතෙන් අලුත් වෙන්න සූදානම් වෙනවා. ඒ වගේම රාජකාරී අතර මැද්දේ වුණත් අපි හැමෝම එක්කහුව වෙලා අවුරුදු මේසේ හැම කැවිල්ලකින්ම පුරවන්න ගොඩක් මහන්සි වුණා. අපි මේ සැරේ ආස්මීත් හැදුවා, කොණ්ඩ කැවුනුත් හැදුවා, පැන්වලලුත් හැදුවා. ඒ වගේම තමයි හිත අස්සේ කොච්චර වැඩ රාජකාරී තිබ්බත් අපේ සිංහල අවුරුද්ද 13 සමරන්න අපි හැමෝගෙම හිතවල තිබ්බේ අලුත් බලාපොරොත්තුවක්, සතුටක්. ඊට පස්සේ අපි කරේ වත්ත පුරාම ලංකාව සිරිය ගන්න අලුත් විදිහට අපි ළඟ තිබ්බ පහසුකම්, අපි ළඟ තිබ්බ අපතේ යන බඩු වලින් ලස්සනට අපේ පුංචි ලංකාවේ අත්කම් ටිකකින් අපේ උල්ල ලස්සන කරන්න චිත්‍ර ඇඳපු එක. ඒ හැමදේම එකතු කරලා බලන්නකෝ අන්තිමට අපේ වෙහෙස වෙලා අපි ලස්සනට අපේ වත්ත අලුත් අවුරුදු උළෙල පිළිගන්න සැරසුව හැටි. එහෙමනම් ඊළඟ වීඩියෝ එකකින් අපි ඕගොල්ලන්ට පෙන්වන්නේ අපි අවුරුදු වල කොහොමද සෙලිබ්‍රේට් කරේ කියලා. එහෙම නැත්නම් අපි සතුටු වෙන්නේ කොහොමද කියලා ගිහින් එන්න.